අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අලුතින්ම සලසලා දීලා තියෙන පහසුකමක් ගැන. ඔයාලගේ TIN අංකය එහෙමත් නැත්නම් බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකය ඔයාලට ගෙදර ඉඳන්ම බලා ගන්න දැන් හැකියාව තියෙනවා. ඒකට අපි මුලින්ම කරන්න ඕනි ඔයාලගේ මොබයිල් එකකින් හරි PC එකකින් හරි වෙබ්සයිට් එකට යන්න ඕනේ. IRD ශ්‍රී ලංකා කියලා සර්ච් කරාම අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. මම මෙතනින් හෝම් එකට යන්නම්. හෝම් එකේ e-services වලට ඉංග්‍රීසි වලින් ගත්තොත් e-services සිංහලෙන් ගත්තොත් e-සේවාවන් වලට යන්න පුළුවන්. ඔයාලට මේ වෙබ්සයිට් එක පහසු භාෂාවකින් බලා ගන්න පුළුවන්. e-සේවාවන් වල e-සේවාවන්ට පිවිසීම. ඊළඟට ලියාපදිංචි කිරීමේ සත්‍යතාව තහවුරු කිරීම සිලෙක්ට් කරලා ක්ලික් කරන්න. ඊළඟට යන්න ඕනි verify registration. ඔයාලගේ ID නම්බර එක ටයිප් කරන්න ඕනි. entity ID type එකේ NIC කියලා තෝරලා entity ID කියන එකේ ඔයාලගේ NIC නම්බර එක ටයිප් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලගේ මොබයිල් නම්බර එකක් ටයිප් කරගන්න ඕනි. මේ මොබයිල් නම්බර එක දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔයා TIN එක හදාගත්තී දුවපු නම්බරය තමයි දාන්න ඕනි. මේක ඊට පස්සේ send OTP දුන්නාම ඔයාලගේ මොබයිල් එකට OTP එකක් එනවා. SMS එකකින්. ඊළඟට OTP sent successfully කියලා වැටුණාට පස්සේ ඔයාලගේ මොබයිල් එකට එන OTP එක එතන enter OTP කියන තැනින් ටයිප් කරගන්න ඕනි. ඊට පස්සේ OTP verified successfully කියලා එනවා. ඊට පස්සේ search එක දුන්නාම ඔයාලට ඔයාලගේ TIN නම්බර එක ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙනවා. මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ TIN නම්බර එක බලා ගන්න විතරයි. TIN සර්ටිෆිකේට් එක අවශ්‍ය නම් ඔයාලට ළඟම තියෙන දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයට ගිහිල්ලා TIN සර්ටිෆිකේට් එක ලබා ගන්න.